අද දවසේදී ඔයාලා වෙනුවෙන් 6 වරක් චක්‍රේ පහසුවෙන් ගන්න විදිය ගැන කතා කරන්න යන්නේ. පහුගිය වීඩියෝ එකේදී අපි 3 වරක් චක්‍රේ පහසුවෙන් ගන්න විදිය කියා දුන්නා. 3 වරක් චක්‍රේ භාවිතා කළ පුතේ 6 වරක් චක්‍රේ ගන්න විදිය ගැන තමයි අද කියා දෙන්නේ. අදින් තත්තර පහක් තුල 6 වරක් චක්‍රේ ගන්න විදිය. කටපාඩම් කරන්නේ නැතුව පහසුවෙන් ගන්න විදිය අද දවසේ කියා දෙන්න හදන්නේ. මුලින්ම පුතේ මේ වගේ කොටු 9ක් එන මේ වගේ කොටු දෙකක් ගහගන්නවා. ඊළඟට කරන්න පුතේ අපි 3 වරක් චක්‍රේ ගත්ත විදිහට අපි 3 වරක් චක්‍රේ මුලින් 3 වරක් චක්‍රේ ගන්න විදිය මෙන්න පුතේ 1 2 3 4 5 6 7 8 9 එළිය නිසා බිඳු මේකෙත් 1 2 3 4 5 6 7 8 9 එළිය නිසා බිඳු. දැන් පුතේ මම වෙනත් වර්ණයක් තෝරාගෙන පළවෙනි පේළිය 3 වරක් ලියද්දි මෙතන බිඳුව 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 1 1 1 2 2 එළිය නිසා 3. මෙතන 3 නම් මේකේ මෙතන 3 3 3 4 4 4 5 5 5 එළිය නිසා 6. මෙන්න මගේ මම 3 වරක් චක්‍රය ගන්න විදිය ඔය කියා දුන්නේ. 3 වරක් චක්‍රේ අපහසු නම් මගේ පෙර වීඩියෝ එක බලලා 3 වරක් චක්‍රේ පහසුවෙන් ගන්න පුළුවන්. දැන් මම අද දවසේ කියා දෙනවා 6 වරක් චක්‍රේ ගන්න විදිය. ඉතාමත් පහසුවෙන් ඉරි කෑලි දෙකකින් 6 වරක් චක්‍රේ ගන්න විදිය. මෙන්න පුතේ මම මෙන්න මේ මුල්ලයි අරගෙන මෙන්න මේ විදියට ගත්තා. මේ මුල්ලයි අරගෙන මෙන්න මේ විදියට ගත්තා. මේ මුල්ලයි අරගෙන මෙන්න මෙහෙම ඉලක්කා. මේ මුල්ලයි අරගෙන මෙන්න මෙහෙම ඉලක්කා. දැන් පුතේ මෙන්න මම 6 වරක් චක්‍රේ පහසුවෙන් ගන්න විදිය අද දවසේ ඔයාලට කියලා දෙන්න හදන්නේ. මෙන්න 6 වරක් 1 6 වරක් 2 12 6 වරක් 3 18 6 වරක් 4 27 6 වරක් 5 30 6 වරක් 6 36 6 වරක් 7 42 6 වරක් 8 48 6 වරක් 9 57 6 වරක් 10 60 බලන්න පහසුවෙන්ම 6 වරක් චක්‍රය ගන්න විදිය. 3 වරක් චක්‍රේ ලියාගත්තා. මේ මුල්ලයි අරගෙන ඉරක් ගැහුවා. මේ මුල්ලයි අරගෙන ඉරක් ගැහුවා. ඉතිරි වෙන ඒවා මම රවුන්ඩ් කරා 6 රවුන්ඩ් කරා 12 18 24 30 36 42 48 54 60. ඔන්න පුතේ 6 වරක් චක්‍රේ පහසුයි. එහෙනම් පුතේ තවත් වීඩියෝ එකකින් පහමු වෙනකන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.